ඇවිල්ලා මේ කටින පින්කම බාරව කටයුතු කරන මේ පින්නතුන් මේ පවුලේ අය මේ මහත්මයා මේ මහත්මිය පවුලේ දෙමාපිය දරුවෝ වෙනා ඒ සියලු දෙනා ඉස්සරහට එන්නකො බලන්න. තව ඉස්සරහට ඇවිල්ලා වාඩි වුණොත් අනිත් අයට පිටිපස්සෙන් වාඩි වෙන්න පුළුවන්. හැමෝම ටිකක් ඉස්සරහට එන්න පුළුවන්. ඒකට අනිත් අයට ඉඩ තියෙනවා නේ. පිටිපස්සේ ඉන්න අය හොඳයි. පුළුවන් අය ඇතුළට ඇවිල්ලා වාඩි වෙන්න. හොඳයි එහෙනම් කවුරු සාදුකාරයක් පවත්වන්නේ? දැයි අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඒ වගේම අපගේ කල්යාණ මිත්‍ර රත්නපුරේ අපගේ පින්වත් වජිර ස්වාමීන් වහන්සේ ඇතුළු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේදී අපි වෙනදා සංඝසතුකට පූජා කරද්දී ඉමං බික්කම් බික්කු සංඝස්ස දේම නේද? සාට්ඨ පරික්කාරං සපරික්කාරං කියලා අටපිරිකර සෙසුපිරිකර සහිතව මේ භික්ෂාව සංඝසතුකට සංඝයා විසින් පූජා කරමි කියලා තමයි පූජා කරන්නේ. හැබැයි අද දවසේ ඒක වෙනස් වෙනවා. අද දවසේ සංඝසතු කරන්නේ කොහොමද? ඉමං කටින චීවරම් බික්කු සංඝස්ස දේම. මේ කටින චීවරය සංඝයා විසින් පූජා කරමි කියන පූජා. ඒකට හිතෙන්න පුළුවන් එහෙනම් අනිත් ඒවාට මොකද උනේ? සංඝසතු උන්නේ නැද්ද කියලා. මේ පෞලේ පිරිස බලාගෙන එහෙනම් තමන්ගේ දෝතට මේ කටින චීවරය අරගෙන කල්පනා කරගන්න වර්ෂයකට එක වතාවක් පමණක් පැමිණෙන පින්කමක් මා කිව්වම කියන්නේ ඉමං කඨින චීවරං භික්ඛු සංඝස්ස දේම ဒ ුතියම්පි ඉමං කඨින චීවරං භික්ඛු සංඝස්ස දේම තතියම්පි ඉමං කඨින චීවරං භික්ඛු සංඝස්ස දේම. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ, අප විසින් පිළියෙල කරගත්තා වූ මේ උතුම් කඨින චීවරය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝ රත්නය උදෙසා පූජා කරමි. පූජා වේවා. සාදු
හැම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡය වදා පචායිනෝ චත්තාර